ටිකි ටිකිරි ටිකිරිලියා කලෙත් අරන් ලිදට ගියා ලිද වට කර කබර ගොයා කකුල කාපු දිය බරියා. අනේ බලන්නක මගේ ලස්සන මාලිගාවක කුමාරිකාවක් වගේනි හරිනම් ඉන්න ඕනේ. මේ දුගි පැලට වෙලා ඇත්තටම මොනවද මන් මේ කරන්නේ? තාත්තට කියලා බලන්න ඕනේ. මං කොච්චර ආසද නිලියක් වෙලා ජීවත් වෙන්න. මේ ඉන්නේ සුමතිපාල. සුමතිපාල හරිම දක්ෂයි හේන් ගොවිතැනට. සුමතිපාලට ගොවිපලකුත් තිබුණා. ඒ වගේම ලස්සන දුවෙකුත් හිටියා. ඇය හරිම ලස්සනයි. ඒ වගේම හුරතලේට හැදිලා. කිසිම වැඩක් කරන්න ඇය කැමති වුණේ නැහැ. ඒ නිසාම කොයි වෙලේත් ඇය බැනුම් අහනවා. ඇය තමයි සිගිති. සිගිති මගේ දුවේ. ඔයත් දැන් මේ වැඩ ටික ටික ඉගෙන ගන්න ඕනේ. මාත් දැන් ටික ටික වයසට යනවා. ඔයා මේ ඉගෙන ගත්තාම ලේසිනි මගේ දුවට. තාත්තේ මාත් යන්නදර මුදලාලි මාමා අලුතෙන් දාපු ඇදුම් කඩේට. අලුත් ඇදුම් ගොඩාක් දාලා කඩේ. හෙට හවස යමු අපි. දැන් ගිහින් වැස්සියෝ ටිකට කන්න ටිකක් ගෙහෙන් දෙන්න. උදේ කන්න දෙන්නත් බැරි වුණා පුතේ. තාත්තේ අනේ මං අර නාට්‍ය තරගයට යන්නද? ඒකෙන් තෝරගන්න අයව ටීවී එකටත් දානලු. මට මේ ගෙදර ඉඳලා ඇති වෙලා තියෙන්නේ. අනික මම කැමති නෑ මේ දුප්පත් වැඩවලට. මගේ දුවේ ඕවා අපිට ගැලපෙන දේවල් නෙමෙයි. ඔයාට ඉගෙන ගන්නත් බැරි නම් මට මේ වඩවිලට හරි උදව් කරන්න. දැන් ගිහින් වතුර අරන් එන්න. බොන්නවත් වතුර නෑ ඔන්න ගෙදර. සුමතිපාල ඉතින් Tamanගේ දුවට නිතරම ඇවටිලි කරන්නේ ගොවිපලේ වැඩවලට උදව් කරන්න කියලා. ඒත් මේ කෙල්ලට ඒව ගැන නිච්චයක් නෑ. ඇය වැඩක් කළත් ඔහි අරෙහෙන් මෙහෙන් කරනවා. ඈ කොහෙන්ද අනේ මේ බංකුව? කවුරුත් ආවෙත් නෑනේ මේ පෙට්ටට. කාගේ වුණත් මොකෝ ඕන නැති නිසානේ මෙතන දාලා යන්නේ නැත්තේ. තාත්තට පෙන්නන්න ඕනි මේක. ඉතින් සිගිතිට ලින්ද ළඟ තිබිලා බංකුවක් හම්බ වුණා. සිගිති හිතුවා තාත්තා මේකට කැමති වෙයි කියලා. සිගිති ඉක්මනින්ම ගෙදර ගියේ තාත්තව හම්බ වෙන්නමයි. තාත්තට බංකුව පෙන්නලා සිගිති බංකුවෙන් නිදගත්තා. එක පාරටම කිරි මුට්ටියට ඉබේම කිරි ටික වැටුණා. ඒ විතරක් නෙමෙයි සිගිති හේනට ගිහිනුත් බංකුවේ ඉදගත්තා. ඉදගත්ත ගමන්ම එළවලු ටික සිගිති ළඟට ආවා. සිගිති එන්නම කම්මැලි වුණා. ඒකටත් එක්කම මේ මැජික් බංකුව හන්දා එයා තවත් වැඩ නොකර ඉන්නම් පටන් ගත්තා. සිගිතිගේ තාත්තා මේ ගැන හිටියේ පොඩ්ඩක්වත් කැමැත්තෙන්නම් නෙමෙයි. තාත්තේ මේ බංකුව නම් මාරයි. මට දැන් කොහොමත් මේ වැඩ පුරුදු වෙන්න ඕනි නැහැ. දැන් ඉතින් ඕනි හැම වැඩක්ම අපිට මේකෙන් කරගන්න පුළුවන්. අනේ මන් දන්නේ ඔයාගේ ওই විකාර වැඩ කවදා නැති වෙයිද කියලා. ඔය කිහිල්මල් බංකුව පැත්තකට දාලා ඔයාගේ මහන්සියෙන් වැඩ කරන්න පටන් ගන්න. උදේ ඉඳන් රෑ වෙනකම් මම මහන්සි වෙලා වැඩ කරනවා. මේ කෙල්ල තේකහට ඩිංගක් අරන් ආවේ නෑනි තාම. උගුර කට වේලිලා ගිහින් දැන්නා. මගේ මැජික් බංකුව මාව දැන් අහස උඩටම අරන් යන්න. මට ඕනි දම් පියාඹන්න. මෙන්න බොලේ මං පියාඹන්නවා. තාත්තා හේනේ මහන්සි වෙවි අවුවේ කරවෙවි වැඩ කරනවා. තේ හදන්න කියපු සිගිති බංකුවට කියලා පියාඹන්න රත්තා. ටික වෙලාවකල පස්සේ සිගිති අහසේ ඈතට ගිහින් එක පාරටම බිමට වැටුණා. ඒකනම් සිගිතිට හුඬටම රිදෙන්න ඇති. ඒ විතරක් මැජික් බංකුවත් එකපාරම අතුරුදන් වෙලා. ඒ පාර නම් මගේ කොන්ද කැඩුනා වගේ. මටත් යස වැඩේ. තාත්තා කියන ඒවා අහන්නේ නැති එකට. ආයෙනම් තාත්තා කියන විදිහටම ඉන්නවා අප්පා. තාත්තේ අනේ අර බංකුව නැති වුණා. මං ඒකෙන් පියාඹන්න ගියා. ඊට පස්සේ වැටුණත් එක්ක. ආයෙනම් තාත්තා කියන දේ අහන්නේ නැතුව ඉන්නේ නෑ. හේනේ වැඩත් මං කරන්නම්. ගොවි පොලේ වැඩත් ඉගෙන ගන්නම්. මන් දැනන් හිටියා ওই බංකුව වැඩි කාල තියෙන්නේ නැහැ කියලා. දැන්වත් ඔයා පාඩමක් ඉගෙන ගත්තමදයි. හිමීට පුරුදු වෙන්න දරුවෝ. මම්මගේ දුවට ආදරේටයි හොඳටයිනේ කියන්නේ. ඉතින් ඔන්න සිගිතියස පාඩමක් ඉගෙන ගත්තා. බංකුව මැජික් බංකුවක් කියලා හිතුවට ඒකේ මැජික් එක ගොඩක් කල් තිබුණේ නෑ. සිගිති එතලින් පස්සේ තාත්තට හැමදාම උදව් කළා, හේනේ වැඩත් කරා, ගොවිපොලේ වැඩවලටත් උදව් කළා.